අද සජීවී ගුවන්විදුලි නාට්‍ය අපි වෙනත් ආරකට ගෙන යමින් වෙනත් මාතෘකාවක් ඔස්සේ ගැඹුරට කිඳා බහින්නට සිතා බැලුවා. ගැඹුර පතලක කතාවක්ද? නෑ. අද අපි සජීවී ගුවන්විදුලි නාට්‍යයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ සාකච්ඡාවක්ද නාට්‍යයක් කියන්නේ? ඉතින් ඉන්නවක පොඩ්ඩක්. අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ සංගීතය කියන මේ සරස්වති දේවියගේ ඒ නිර්මල වූ ඒ සංගීතය පිළිබඳව. මලගෙදරක කතාවක් වගේ. සගල් විසිබිත කොටක් කරන්න ඕනේ. අද කතාව සරිගම. ගමක කතාවක්. නෑ සංගීතය සරිගම. ඔන්න එක්තරා ආධුනික ශිල්පියෙක් එයාට ඕන වුණා හොඳ සංගීතඥයෙක් එමු නැත්නම් ගායකයෙක් බවට පත් වෙන්න. සංගීතඥයෙක් වෙන්න උවමනා කෙනෙක් අද කාලේ හම්බෙන්න යන්න ඕන කෙලින්ම කවුද කියලා අපි අහුවොත් ඔබ විවිධ උත්තර දෙයි. මොකද්ද නාට්‍ය නැද්ද අද? ඉන්නවා. එහෙම කෙනෙක් ඉස්සෙල්ලාම අද යන්න ඕන කෙනා තමයි හම්බෙන්න යන්න ඕනේ මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්ව. අපි බලමු මේ තරුණයා කොහොමද මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හම්බෙන්න ගිහින් මොකද වුනේ කියලා. ඔයන්ට ගැටි පටන් ගත්තා. මේ yes take a seat. අද CD කරන්නේ. ඔව් ඉඳගන්න මල්ලි මොකද? ඔත වැඩ තියෙන ගොඩක් කතා කරන්න. මොකද්ද වෙන්න ඕන ඔයාට? මම මේ ටැක්ස් කීපයක් කරලා තිනවා. මට ඒක CD එකක් කරගන්නයි. එහෙමනේ මල්ලි දැන් CD විතරක් කරලා නම් ගොඩේ එන්න බෑ මල්ලි. ඔයාට සල්ලි තියෙනවද මියුසික් වීඩියෝ එකක් කරගන්න? මොනාරි කරගන්න පුළුවන් ඉතින්. එහෙමනම් ඉඳගන්න නැත්තම් යන්න. කොහොමද දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නිකම්ම මියුසික් වීඩියෝ කරන්නත් එම සින්දු කරන්න බෑනේ. ඔයාට කොහොමද සංගීතය පිළිබඳව තියෙන දැනුම කොහොමද සංගීතය ගැන? සංගීත කියන්නේ මෙහෙමයි ඉතින් සර් අහන්නේ ටිකට් ෂෝ එකද ෆ්‍රීද? මොකද්ද? සංගීතේ. එළිය කරනවා නම් ටිකට් ෂෝ එක සර් වටේම තකරන් ගහන්න ඕනේ. ඒක තමයි කේස් එකකට සෑහෙන කොස්ට් එකක් යනවා. ස්ටේජ් එක වුණාකට යනකොට ගැව්වේ ගෝවන්් බෑන්ඩ් එකක් එකමාරකට සවුන්ඩ් ලයිට් ජෙනි ඔක්කොම එක හොයාගත්තා කි. මාකි දෙක තුනක් ගාලා ඉතින් අර කැම ටික තමයි. හැබැයි මේක තමයි සර් ප්‍රශ්නේ තියෙන්නේ. මොනවද කියන්නේ? ලයින් අප් එක හදා ගන්න ඕන හරියටම. මොකද්ද කියන්නේ දැන් ඔය? සංගීතයක් කරන්න නේද? ලයින් අප් එකක් මොකද කියන්නේ? නැත්නම් අර වෙන වෙලාවට ඇවිල්ලා පස්සේ ඇවිල්ලා ඉස්සරහට ඉල්ලනවනේ සින්දු කියන්න. එතන හරි ප්‍රශ්න. සමහර පරණ ගායකයෝ ඉන්නවා හරි රන්දු ආවම. මොනවද මේ කතා කරන්නේ? මම සංගීතයක් සංගීත කියන්නේ ගමේ සංගීත සම්දර්ශන කරනට නෙවෙයි. හෝල් එකක එක. මියුසික්. හෝල් එකක. මේ හෝල් එකක නෙමෙයි මානසිය මියුසික්. ද මියුසික්. මියුසික් ගැන මොනවාද සංගීතය ගැන දන්නවද මොනවද? සංගීතය පිළිබඳව මම දන්නවද කියලා දාන්න. එහෙම ඉතින් එලපුවට මේක නෑ. හරි අද තරම් සප්තස්වරය දන්නවද? සප්තස්වරය. ඒක නම් බලන්න බැරි වුණා සර්. බලන්න බැරි වුණා කියන්නේ? අර කාගේද ඒක පුද්ගලයේ ෂෝ එකක් නේද? මනසිය සප්තස්වරය දැනගන්න දෙපයි. ශානම් බලලා තිනවා. විතරත් නායක මහත්තයා. නෙමෙයි සප්තස්වරය අහලා නැද්ද මේ? මෙයා අර මෙයා නව කතා දින එක්කෙනා. නව කතා දින එක්කෙනා? සත්සර කවුද කියලා ඉන්නේ? මහේෂ්. මට මේ අතට අහුවෙන්න මුකුත් නෑ මේ කට ගහන්න පේපර් එකක් හරි මොකක් හරි එකක්. වෙනවද හලෝ කතා කරන්නේ දැන් අද තරමේ සංගීතය අයන්නවත් තමයි දන්නවද බය තමයි CD කරන් දෙන්න හදන්නේ. මේමයි මාත්‍යා මේ ඉතින් සංගීතයට අයන්නක් එන්නේ නෑ නේද? සයන්න නේද එන්නේ මුලින්ම. තරයි කොහොමද? සංගීතයට පඬිතකම නම් තියෙන සංගීතයට අයන්න එන්නේ. හරි ඒක නෙමෙයි. දැන් තමුසේ මේ සංගීතයට ආසාවක් ඇති වෙන. සංගීත පැත්තට යොමු උනේ මොකද කියනවා? ඒක ඕනේද මෙතන වැදගත්ද? මෙතන තමයි කොතනද වැදගත් ඒක? නෑ මේමයි දැන් මම ඇත්තටම ඉස්කෝලේ චිත්‍ර කරේ. ඔව්. චිත්‍ර කරේ ඒ අද දෙකට බෙදනවනේ සෞන්දර්ය දෘශ්‍යයක් ඔය තෝරගන්න. ඔව් කීන ඊට කලින් අවුරුද්දේ මං ඒ දන්නේ කෙනෙක් යමෙක් හිටියා. ගෑනු මොකද්ද කියන්නේ? එයා සංගීතයට ගියා. අතකොට තමසෙත් ඒ සංගීතයට අල්මක් ඇති වුණ පැත්තට ඉතින් යවෙනවා ඉතින් කොයි චිත්‍ර පැත්ත වෙනම තියෙනවා අපේ ඉස්කෝලේ සංගීත පැත්ත වෙනයි. සංගීත පැත්තට ඉතින් යවෙනවා අරයා බලන්න. ඒවම තමයි ඉතින් සංගීත පැත්තට ගියේ. දැන් මේ දිගටම ඉස්කෝලේ චිත්‍ර තමයි කරේ අවුට්. ඔබ දන්නවා අපේ අර තරුණ සංගීතයට ඇල්ම දක්වන අපේ තරුණයා එයා දැන් මේ සංගීත ප්‍රොඩියුසර් කෙනෙක් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගෙන එයාගේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තැනකට ගියා එතන එච්චරම යාට සැලකිල්ලක් දැක්ුවේ නෑ යා වෙලෝ ගත්තා. ඊළඟට යා කල්පනා කරනවා ගෙදරට වෙලා ඉන්න ගමන් දැන් මම කොහොමද මගේ මේ සංගීතය
මගේ ඇතුලේ තියෙන මේ හැකියාව කොහොමද මම මේක එළියට දාන්න කියලා මෙයා ගෙදර කල්පනා කර කර ඉන්නවා. ආයි දේශනේ පටන් ගත්තා ඉතින්. ඒ කල්පනා කර කර ඉන්නකොට යාගේ යාළුවෙක් ඇවිල්ලා යට කොහොම මෙහෙම අලුත් තැනක් තියෙනවා යා ගාවට ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. දැන් එයා එතනට ගිහින් ඉන්නේ. හරි ගියා කිමුකෝ. ඩක් 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 මොකද? දතතතතුව. විලකටකස්. ඒවල. දරින්නේ නැද්ද? ඉතින් තත්තු කරන එක මම දැම්ම නරින එකත් මම දාගන්න මම ඉන්න බෑ. ඩක් 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 ඩක්. කවුද කීලා? කවුද? ආබේ අතේ පොඩටකින් මගත්. අය ගන්න දරට. ඩක් 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 ඩක්. කවුද? මම මේ අද සංගීත සින්දු කරන්ද? සින්දු කරන්න තවයි ඉතින් නැතුව එතන දෙන්නේ නැහැ වෙන වෙනව කරන්න. එනවා. ඇතුළට එනවා. කො බලන්න ඇති. එනවා බඩ බලන්න ඕන තමයි. කොන්දේ පොඩ ස්ට්‍රේට් කරන්න පුළුවන්ද? තේරුන්නේ නැහැ. කොන්දේ ස්ට්‍රේට් කරන්න කැමති නැද්ද? ඕන එකක් කරු වවුරක් නැහැ ඉතින් සංගීතෙන් තැනකට එනවනේ. කොන්දේ ස්ට්‍රේට් කරලා පොඩ මේ පැත්ත බලන්න. කරාවුවක් දාන්න පොඩ කරාවුවක් දාන්නවද? කරාබුවක් දාන්න බුරුවන් ඉතින් ගන්න ඕනේ. කාගෙන් දාන්නේ? ආයක් බලන්න තමයි ඉතින්. කරාවුවක් දාන්න ඕනේ. තමයි කරාවුවක් දාන්න අතේ පච්චයක් ගහන්න පුළුවන් තමයි. කැමතිද? රිද්දෙනව නේද? ඔය මෙමය ඉතින් අර මාසයකට ඉතන යන්නේ එක පොඩි එකක් ගාමු ටෙම්පරරි එකක් ගාමු මොකද නැත්තම් තමයි සංගීතකාරයෙක් වෙන්න බෑ. ඒ ඕන දේ ගන්න. ඔව් දැන් අනිවාර්යෙන් ඒ සුදුසුකම් තියෙනවා. කන විදින්න ඕනේ, කොන්දේ ස්ට්‍රේට් කරන්න ඕනේ, අතේ පච්චයක් ගන්න ඕනේ. කරමු කොහොමද ඉතින්. හොඳයි. දැන් මොන වගේද පාස් නම්බර්ද පොඩි මේ දවස්වල පොඩ්ඩක් ඔය නිකන් කෙල්ල අතහැරලා ගිහිල්ලා කොල්ලා කීනේවට පොඩි රැල්ලක් තියෙනවා. එහෙමද? ඔව්. මම ඉතින් එක එක ඉතින් දන්නේ නැද්ද ඉතින් මේ ඔය තමයි කාගේ සින්දුද කියන්නේ සාමාන්‍ය නිකන් ඉන්නකොට. මම ඉතින් ගොඩක්ම කියන්නේ නන්දාමාලනීගේ. එතකොට දීපිකා පීදස්සනී, චරිතා පීදස්සනී ඒගොල්ලෝ තමයි. මොනවා කීන බලන්න. කවන්නේ නැද්ද? කවන්නේ කීන බලන්න. රෙකෝඩ් කරන්න නෙවෙයි නිකන් නෑ නිකන් කීන බලන්න. සිංහසිනවතනී වගේ නොවී වේදනා නෙවී ඔබ මගේ පැතුම ජීවිතේ මල් පිපී ඔබේ මගේ ඇති පොඩි ඉන්න වාසනාගිනි ඉන්නවා ඇති ඉතින් කිව්වනේ වෙන මොනවාද කාගේද සින්දු කියන්නවා ඒගොල්ලෝ තමයි ඉතින්. තමයි අද අරයාගෙත් කීනෝ. කාගේද? අර නන්දාමාලිනී නෝනගේ මාත්මියගේ සින්දු කීන එක්කෙනෙක් හිටියේ තව එක්කෙනෙක්. කොයිද ඉතින්? අර පොඩි කිටියෙත්තු. එයාගේවත් කීනවා. ඒ මොකද්ද? තත්තරනේ නුඹ පොදියක් ආක බලන තුරු ඉඳලා උරහින් මට හිඟි කරනවා ඔබේ යාළු මිත්‍රයා. මොනවද ඔය? තව කියන්න බෑ. බය නිකයින නරකාදී මොනවද ඔය? තමසෙට පිළිමි කතානේ සින්දුවක් කියන්න බැයිද ඔය? පොයිදුවා. කීනෝ බලන් දෙකක් එන. ජේත් දෝනේ වාත්තුවක් මගේ හෘදේ තේක්ක මාමා කේතියයි ගත්තේ. හොඳයිද? තව කීන බලන්න. ඒ ඉතින් යාර බතකනේ. පොඩ්ඩක් නැද්ද? මොකද රත්තරන් ඉස්තරන් එකක් කියනවා මතකනේ. සින්දුවත් මතක නෑ නේ තමසේ දාවලා කියන්න ඇදුවට බය. යාර කටහඬ මැච් වෙන ඉතින් එකක් කිව්වේවා. හරි එතකොට දැන් තමසේ මොනවද ඉස්කෝලේ යන කාලේ සින්දු කියලා තියෙනද තරගවලට ගිහින් නැද්ද? ගිහින් තියෙනවා. ගිහලා තියෙනවා. ඩ්‍රීම් ස්ටාර් වින්නා අන්තිම 17 ඈ? ඔව්. අන්තිම 17ද? 999 මම. එහෙමද? එතකොට ගමේ නිකන් අත මේ නම් ඉතින් ජනගී වුණාද ජනගී? ගමේ එකේදී මම ආධුනික ගී ප්‍රසංගේ 3ට ආවා. ඒක නම් හොඳයි. 3ට ආවා නේද? කී දෙනෙක් හිටියද ඔය තරගෙට? 3 දෙනයි. සජීවී ගුවන්විදුලි නාට්‍යයේ 3 වෙනි කොටසේ කියන අවසාන කොටසට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. කතාව පාට නැතුව හරියට ගන්නවා. කතාව පාට කියන්නේ කියන්න එපයි. ලස්සනට. කාරිය ඉස්සෙල්ලා වගේ කියන්න කතාවක් අවවත්තන්න එපා ඒකයි කියන්නේ. ඔන්න අපේ සංගීත ශිල්පියා මියුසික් ප්‍රොඩියුසර්ස්ලා හොයාගෙන යනවා. දැන් දෙදෙනෙකු ගාවටම ගියා. ගියා අපි දැක්කනේ. නමුත් එයාගේ අරමුණ තාම ඉෂ්ට වුණේ නැහැ. මියුසික් වීඩියෝ එකක් කරගන්න පුළුවන් සුදුසු කෙනෙක් එයාට තාම හම්බ වෙලා නැහැ. ඉතින් ඒක දැන් ආයෙ කියන්නේ නාට්‍ය ආපු සෙනග එක දන්නවනේ. ඉන්නේ මහත්මයා. දැන් අපේ මේ මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගෙන යන මේ ගමනේ අපේ සංගීත ශිල්පියා තවත් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් ගාවට යනවා. තව එකකට යනවා. තව ඔව් හරි.
ඔව් 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 ඒක හොඳයි මල්ලි මෙහෙමයි. ඔයා වෙදක් ඔයාට පුළුවන් ද ඔත ලස්සන ගෑනුවෙක් හොයාගන්න ඕනේ ඉතින්. ඔව් ගෑනුවෙක් හොයාගන්න ඔව් ත්‍රිංකෝල දාගව ෂූටින් බජට් එක තියෙනවනේ. ඔව් ඔස්ට්‍රේලියාවෙන් ඉඳන් ආවේ නේද ඔයා හොඳයි. ත්‍රිංකෝල දාන කැමරාව ඔක්කොම දාලා ලොකු ලස්සන 9ක් කරලා නියම টොප් එකට කරමු. එතකොට වීඩියෝ එකෙන් තමයි මල්ලි වැඩේ යන්නේ තනිකරම. ඕකේ මල්ලි ඕකේ. excuse me. yes sit down. thank you. කොහෙන්ද මල්ලි ඔයා මොකද කරන්න ඕනේ වට? මටත් අර සින්දු කීපයක් ප්‍රදේශ කරගන්න. ඔව් මෙතන බලන්න අපේ තියෙන පැකේජස් 3ක් තියෙනවා. ඔව්. මේක තියෙන ලස්ස 4කට කරන එක. ඔව්. ඒක ඇවිල්ලා ඔයා සින්දුව ගේන්න ඕනේ මල්ලි. ඒ කියන්නේ ඔයා සින්දුව ඔක්කොම මියුසික් කරලා රෙකෝඩ් කරලා ගේන්න ඕනේ. අපි කරන්නේ වීඩියෝ එක විතරයි. හරි හරි. කොළඹ විතරයි. මේ ළඟ ඔක්කොම කොළඹ දවසයි ෂූටින්. හරි. ගෑනු ළමෙක් අපි දෙනවා. ඔව්. ඔයා ඒ කියන්නේ අප ගෙදර ගෙනියන්නද? ගෙදර ගෙනියන්න අම්මලා ගහන්න වෙනවා. විතර ගෙනියන ලස්ස 4කට ගෑනු වල දෙනවද ඔය? මං හිතුවා කවිත සූට් එකට. හරි. ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. ඊළඟ පැකේජ් එක මල්ලි අපි ඔක්කොම කරලා දෙනවා. මියුසික් කරලා අපි ලියවලා අපේ කට්ටිය. අවසන් කටයුතු ඔක්කොම කරනවා. අවසන් කටයුතු තමසේ කරගන්නවා. අපි ඔක්කොම සින්දු මියුසික් ඔක්කොම කරලා අපේ කට්ටිය ඉන්නවා කරලා ඔක්කොම කරලා අපි හිට් කරලා දෙනවා. ඔව් channel වලට අපි ඒව ගානට channel වලට ගෙවලා ඔක්කොම කරලා ඒ ඉන්න ලොකු ප්‍රෝග්‍රෑම් මැනේජර්ස්ලාට ඔක්කොම අතමිට ගානක් දීලා වැඩේ හිට් කරලා දෙන්න අපි ගන්නවා ලතු 15ක්. ඒ තුන්වෙනි එක. ඩවුන්ලෝඩ්. තමසේ සින්දුව කරලත් නැතුව ඩවුන්ලෝඩ් ගැන කතා කරන්නේ. ඩවුන්ලෝඩ් වැඩේ ඒක 50-50 යන්නේ. අපි සින්දුව කරත් මොකද තමසේට මේ ලොකුවට නිකන් ලොකු කාර් ගන්න අපි නිකන් බලන් ඉඳලා එහෙම ඕනේ නෑනේ. ඩවුන්ලෝඩ් වැඩේ 50-50 යන්නේ. හරි දැන් කොහොමද ඉස්සෙල්ලාම කරන්නේ මාත්‍යා? මේ මම දැන් ඔයා මොකද කරන්නේ මොකක්ද පැකේජ් එක තෝරගන්න අපි සින්දුව කරලාම මොකක් හරි කරනවද නැත්නම් අපි ඔක්කොම කරන විදියකට කරමු. මොකද මට එහෙම නැතුව අමාරුයි කරගන්න. මම ලීලා කරලා තියෙන මියුසික් ඔක්කොම කරලා තියෙන්නේ. ඒ කියන්නේ මියුසික් කියන්නේ තමයි රෙකෝඩ් කරන්න ඕනේ. මියුසික් කරලා තියනවා කියන්නේ ට්‍රැක් එක දාලා නැහැ. ඒ මොකද කරලා තියෙන්නේ ලීලා තියෙන notations. නොටේෂන් ලියන්න දන්නවද තමසේ මම දන්නේ නැහැ. මං ඉතින් පුළුවන් විදියට ලීලා තියෙනවා. එහෙමද හොඳයි කමන්නේ හොඳයි එතකොට එවනම් ඉතින් ලක්ෂ අපි මොකද ලියලා සින්දුව ලියලා තියනවා නම් නොටේෂන් උත් දාලා නම් ප්ලේ කරන්න ඉතින් ඔක්කොම ලස්ස 6කට වැඩි කරමු කරුවේ නේ. ඔව් ඒක ගැටලුවක් නේ මොනවාද සින්දුව මොකද්ද සින්දුව කියනකො බලන්න ලස්සනට දැන් කියන්නද? ඉතින් දැන් කියනවා බලන්න මට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් මම ලියපු සින්දුවක්. හරි තුන්කොළඳ නිර්මාණයක්. මේ බයාගෙන නිදන් වල තේම හරියට දැන් නිදන් ගන්නවා එමේ නෑ නෑ එහෙම නෙමෙයි සර්. එන තුන්කොළඳ කිය කුළුදුලේ මම්ම ලියලා කුළුදුලේ මම්ම මියුසික් කරලා කුළුදුලේ මම්ම කියන්නේ යන්නේ. ඒකයි තුන්කොළඳ දෙන්න කිව්වා මම බය වුණා නේ කියන්නේ තවසේ තුන්කොළඳ දෙල්ලලා මෙතන තවසේ උස්සන් ගිහිල්ලා බිල්ලකට තිබ්බ මාත් අහුවෙනවනේ ඒකට ඔබ නැගින බලන්න කුසුම් පිපි මල් සුවඳ ගලද්දී සඳ තනියට චන්ද්‍රයා ඇවිත් සඳ තනියට චන්ද්‍රයා ඇවිත් මොකෝයි මොකද කිව්වේ කුසුම් මොකද කුසුම් පිපි මල් සුවඳ ගලද්දී සඳ තනියට චන්ද්‍රයා ඇවිත් පොඩි බසින්දුවන්නේ ඔය කුසුම් පිපි මල් සුවඳ ගලද්දී දෙකම එකනේ ඔය එහෙම නම් තියෙන්නේ කුමරී මගේ මා කුමරියේ නොයනාග මංගියා යලිනේනසේ කියලා. ඉතින් නොයනාගම යන්නේ ආයෙන්න යලිනේනසේ නෙන්න යන්නේ. මොකද අනිත් එකේ තියෙන්නේ මොකද? සඳ තනියට චන්ද්‍රයා ඇවිත්. ඒ කියන්නේ? ඒක කාව්‍යමය වශයෙන් ගීලා තියෙන්නේ. කාව්‍යමය තව නැද්ද සින්දු තව තියෙනවා. මොකද? ඒ තාලෙට කියන්නේ නිකන් තාලෙට කියනකො බලන්න. දේශේ මුවින් ආරාධනා කළා. මුවගින් බලා නෙතගින් කතා කළා. මොකක්? දේශේ මුවින් ආරාධනා කළා. මුවගින් බලා නෙතගින් කතා කළා. මුවගින් බලා නෙතගින් කතා කරලා කටින්ද ඔය බලන්නේ. යනවා තවසෙට මියුසික් වීඩියෝ හරියන්නේ යනවා. channel වල සින්දු යනකොට බලලා ඒවා දානවනේ එකේ කොයා ගන්න.